මං චතු රාජපක්ෂ කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් දුක් විඳපු කෙනෙක්. කට්ටියට ඒක ජෝක්යක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම hina වෙලා නිතරම ඉන්නවා. මං හිතන්නේ මට ලැබෙන්න ඕනි තැන ලැබුණ නැහැ. කොයි මොමන්ට් එකේද ඔයාට හිතෙන්නේ දැන් මම ඉන්ඩස්ට්‍රි එකේ ස්ටේබලයිස් වුණා කියලා? එන්න තමයි එතන හිටපු අනිත් අය අද පිළිගන්න අපිට මේ නිසා තමයි මේක කරන්න බැරි වුණේ. ඔයාගේ මෙහෙම දක්ෂතා දැක් කෙනෙක්ව ඉක්මනින් අවශ්‍ය කෙනා සහ අනවශ්‍ය කෙනා තෝරා බේර ගන්න දන්නේ නැතුව මම කෙනෙක්ව විශ්වාස කරන එක තමයි මගේ වැරද්ද. ඉස්සරිනා මාස දිල්හානි මැඩම්ට. ඒ කියන්නේ මාර තරහයි. ඒ කියන්නේ ඇයි මෙයා මෙහෙම දෙයක් කරන්නේ? ඇයි මෙයා මෙහෙම මට කරේ කියලා. හැබැයි මාර තරහයි. අපි හැමෝම අතින් වැරදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. Welcome to Chit Chat with Kushan. So, අපි මොකද්ද හිතන්නේ වගේ introduction එක ගැන? ඇත්තටම හොඳයි කියන ඇත්ත නේද? මම මේ කල්පනා කරේ ඔව් නේ මම හැම වෙලාවෙම ඉතින් hina වෙලා ඉන්නවා, ජෝක් කරනවා, සමහර ජෝක් සමහරට කියන්නේ කට්ටියට ඒක ජෝක්යක් කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මම hina වෙලා නිතරම ඉන්නවා. ඔව්. මගේ ඇටි. එතකොට අපි ඉස්සෙල්ලම හම්බුනේ ෆිල්ම් ස්ටාර් සෙට් එකේ. ඊට ෆිල්ම් ස්ටාර් වලට කලින් ඇක්ටිං කරලා තියෙනවා. කරලා තිබ්බා ඔයා. ඒ කියන්නේ කමර්ෂියලි වැඩ කරලා තිබ්බා. ඔව් මොකද මම මේ ඉන්ඩස්ට්‍රි එකට එන්නේ ෆිල්ම් එකක් කරා. හැබැයි ෆිල්ම් එක තාම රිලීස් වෙලා නැහැ. තාමත් නැහැ. තාම නැහැ. Okay. 2016 වීසිර දාසන් සර්ගේ පාටක් නැති ආදරයක් කියන ෆිල්ම් එක හරහා තමයි මුලින්ම ඒ කියන්නේ කැමරාවක් ඉස්සරහමම ඇක්ට් කරන්නේ. ඔව්. හැබැයි ඒකෙන් පස්සේ එතන වැඩ කරන අයගෙන් පස්සේ කන්ටැක්ට් එක ගිහිල්ලා ඊට පස්සේ මම ටෙලිනාට්‍ය දෙකක් වගේ වැඩ කරාට පස්සේ තමයි සිරස ෆිල්ම් ස්ටාර් එකට මම ඇතුළත් වෙන්නේ. Okay. ෆිල්ම් ස්ටාර් එකේ මෙමරිස් ගත්තොත් මොනවද ඔයාගේ ස්ට්‍රොංගස්ට් මෙමරිස් තියෙන්නේ? මං හිතන්නේ මට ලැබෙන්න ඕනි තැන ලැබුණ නැහැ කියන එක මම දන්නවා. ඒ කියන්නේ ලැබෙන්න ඕනි කියන හැම අවස්ථාවකදීම මට ලැබෙන්න ඕනි තැන මට ලැබුණේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ තරංගය ඇතුලේ. ඔව් තරංගය ඇතුලේ. ඒ කියන්නේ මම කියන්නේ මට මේ මම පළවෙනි ස්ථානය ගන්න ඕනි, මම තමයි වින් කරන්න ඕනි කියන එක නෙවෙයි. හැබැයි ඒ තරංගය ඇතුලේ අපි යම්කිසි කියන්නේ එපිසෝඩ් වයිස් යනකොට යම්කිසි දේවල් සිද්ධ වුණානේ. ඒ හැම තැනකදීම මං හිතන්නේ මට ලැබෙන්න ඕනි තැන ලැබුණේ නැහැ. ඒක අද එතන හිටපු අනිත් අය අද පිළිගන්න අපිට මේ නිසා තමයි මේක කරන්න බැරි වුණේ. ඔයාගේ මෙහෙම දක්ෂතා දැක්කා. නමුත් අපිට මෙන්න මේ හේතු නිසා ඔයාව ඉස්සරහට අරන් යන්න බැරි වුණා කියන දේවල් දැන් කියන කට්ටිය ඉන්නවා. නමුත් මං හිතන්නේ හැමදේම අර අපිට ලැබීම් සහ නොලැබීම් කියලා දේවල් ජීවිතේ තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක මං හිතනවා මට මේ දේවල් එදා ලැබුණේ නැති නිසා වෙන්නේ නැති අද මම මේ විදිහට ධෛර්යමත් කාන්තාවක් විදිහට අද මෙහෙම ඉන්නේ. ඔව් එතකොට මට මතකයි ඒ කාලේ ඔයාලා හරි ගෲප් එකක් විදිහට you guys were so like හරිම එකට හිටපු කට්ටිය. එතකොට you guys were so tight as a flock. එතකොට අද වෙනකොට ඒ සම්බන්ධකම් කොච්චර දුරට තියෙනවද? අද වෙනකොට ඒක කොච්චර වෙනස් වෙලා තියෙනවද? මං හිතන්නේ මං හැම යාළුවෙක්ගෙම පාඩමක් ඉගෙන ගත්ත කෙනෙක්. හැමෝගෙම. ඒ කියන්නේ ෆිල්ම් ස්ටාර් එක ඇතුලේ විතරක් නෙවෙයි. ෆිල්ම් ස්ටාර් එක ඇතුලේත් එහෙමයි. මම කියන කෙනා මං දන්නේ හරි මෝඩයි. යාළුවෝ ආශ්‍රය කරන තැනදී හරිම මෝඩයි. මම ඉක්මනින් යාළුවෝ විශ්වාස කරනවා. මං දැන් මට අද කෙනෙක් හම්බෙලා කතා බහ කරොත් මං හිතනවා නේ එයා හරිම හොඳයි නේද? මාර හොඳයි. එයා ආශ්‍රය කරන්න හරිම කෙනා තමයි මට හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මගේ පෞද්ගලික දේවල් සමහරට ෂෙයා කරගන්නවා. ඊට පස්සේ මට මගේ ෆැමිලි එකේ කෙනෙක්ට වඩා මගේ ළඟම ඉන්න කෙනාට වඩා මං අර කෙනා විශ්වාස කරනවා. මං හිතන්නේ මගේ ජීවිතේ තියෙන වීක් පොයින්ට් එක තමයි ඒක. කෙනෙක්ව ඉක්මනින් අවශ්‍ය කෙනා සහ අනවශ්‍ය කෙනා තෝරා බේර ගන්න දන්නේ නැතුව මං කෙනෙක්ව විශ්වාස කරන එක තමයි මගේ වැරද්ද. මොකද මට ෆිල්ම් ස්ටාර් කාලේ ඉඳන් මේක වුණා. ඒ දවස්වලත් මට මං හිතන්නේ මගේ ජීවිතේට අත්‍යවශ්‍යම නොවන කට්ටිය ළඟින් ඉඳලා මට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. ඒක හැබැයි 2016 17 හැබැයි දැන් 2025 ඒක තාම වෙනසක් නෑ. ඒ විදියම තමයි. අද වෙනකොට කවුද එතනින් තාම එකතු? කීප දෙනෙක් ඉන්නවා. දැනට ෆිල්ම් ස්ටාර් එකේ ළඟින් ආශ්‍රය කරන දිව්‍යා. ඒ අරින්න වෙන කිසිම කෙනෙක් ළඟින් ආශ්‍රය කරන්න නැහැ. දිව්‍යා මගෙත් එක්ක ඉඳලා තියෙනවා. මොකද මම ඒ වෙද්දි තනියෙන් හිටියේ. දිව්‍යා මගෙත් එක්ක අපේ ගෙදර ඉඳලා තමයි ෆිල්ම් ස්ටාර් එකට ගියේ. ඉතින් දිව්‍යා තාමත් ඒ විදිහටම ඉන්නවා. මම හිතන්නේ එතනින් ඒ ළඟින් ආශ්‍රය කරපු කට්ටියකින් දිව්‍යා විතරයි වෙනස් වෙන්නේ නැති කෙනෙක් ඉන්නේ තාමත්. එහෙම තමයි ඉතින් මිනිස්සු ඉතින් වෙනස් වෙනවානේ. අපිට ඒකට මුකුත් කියන්න බෑ. මොකද අපි හැමදාම කෙනෙක්ගෙන් මෙයා මේ විදිහටම ඉන්න ඕනි කියලා බලාපොරොත්තු වෙනත් ඒක වැරදි. නමුත් මම දන්නේ මම හිතනවා දැන් මට කෙනෙක් මොකක් හරි දෙයක් කරොත් මම කවදාවත් ඔයා මට මේක කරන්නේ මට පුළුවන් ඔයාට මේක කරන්න කියලා මම කවදාවත් එහෙම කරලා නැහැ. දැන් මම ආශ්‍රය කරපු යාළුවෝ කෙනෙක් දන්නව ඇති
මට රිදවපු මාව අඬවපු මට කෙනෙහිලිකම් කරපු කාටවත් මං අද වෙනකනොත් කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි අවුරුදු ගාණක් ගියාට පස්සේ ආපහු එයාලා ඇවිත් මට සෝරි කියන. කියන්නේ දැන් එතන හිටපු යාළුවෝ පවා, ඒ කියන්නේ මං කියන්නේ අවුරුදු දැන් 10ක 15කට කලින් හිටපු යාළුවෝ පවා අද ඇවිත් එයාලට තේරිලා තියෙනවා. ඒ කියන්නේ නැහැ ඔයා මෙතනදී මේ දේ කරේ නැහැ කියලා එහෙම අද කට්ටිය සෝරි කියලා ඇවිත් කතා කරන අවස්ථා තියෙනවා. ඉතින් මම ඔයා කිව්වා වගේ අර මම ගොඩක් ඉවසන හැමදේම hina වෙලා බාර ගන්න. එහෙම කෙනෙක් නිසා වෙන්නේ නැති ඒක අනිවන් දාන්නේ. ඒ වගේ රියැලිටි තරඟයකට එනකොට ඔයාලා හිතන්නේ නැති ඒ වුණාට අමතරව මොනවද ඇඩඩ් හුඟක් එක්ස්පෙන්සස් තිබ්බා. මොකද ඒක තරඟට ඇතුල් වෙනකොට ඔයාලට තේරෙන්නේ නැහැ. ඒ වුණාට හුඟක් ස්ට්‍රගල් කරා සමහර තැන්වල මට මතකයි. එතකොට ඒ වගේ තරඟයකට එන්ටර් වෙන කෙනෙකුට මොනවද ඔයා කියන්නේ? මං හිතන්නේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට යනවායි කියන්නේ අපේ ටැලන්ට් එක අපිට ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් තැනක් තමයි මුලින්ම කියන්න ඕනේ. මොකද මම වුණත් ඇක්ටිං ශ්‍රේෂ්ත්‍රයේ හිටියට මගේ නම චතුර රාජපක්ෂ කියන්නේ කවුද කියලා ලංකාවේ කට්ටිය යම් කිසි කීප දෙනෙක් දැනගත්තේ ෆිල්ම් ස්ටාර් හරහා. ඒ කියන්නේ අපිට එතනින් අපේ සියලුම දක්ෂතාවයන් එලි දක්වන්න අවස්ථාවක් හම්බ වෙනවා. හැබැයි එක්ස්පෙන්සස් ගැන කිව්වොත් එහෙම ඒක අපි අනිවාර්යෙන් දරාගත යුතුයි. මොකද අපිට ඒ කාලේ ජොබ් එකක් කරන්න බෑ. ඒ කියන්නේ වෙන වැඩවලට යන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ. ඒතකොට අපේ ෆැමිලි එකේ කාට හරි ඒ කියන්නේ අපි ළඟ ඉන්න සහකරුට හෝ සහකාරියට ඒකෙන්ට පුළුවන් වෙන්න ඕනි අපිව තදින් අල්ලාගෙන ඉන්න ඒ දේවල් වලට වියදම් කරන්න. ඉතින් මං හිතන්නේ වාසනාවන්තයි. මොකද මගේ අම්මා හිටියා මගෙත් එක්ක. මගේ අම්මා ඒතරත් විදේශගත වෙලා හිටියේ. මගේ හැම දෙයකටම මම ඉන්න බෝඩිමට එතකොට මට කන්න බොන්න යන්නේ එන ගමන් බිමන් තොරි ගන්න. ඉතින් හැම දෙයකටම එයා තමයි වියදම් කරේ. ඔයාට මතකද දන්නේ ඒ දවස්වලත් මම මගේ අඳින සෙරප්පු දෙක පාව මං අනිත් කට්ටියට දෙනවා. ඇඳුම් දෙනවා. ඉතින් ඒ දේවල් හින්දා මම ඉස්සරින්දම පරිත්‍යාගශීලී කෙනෙක්. ඒ වගේ දුන්න නිසා මට අද ලැබෙන දේවල් වැඩි. ඔව්. ඒතර ඔයා ගැන හැම වෙලේම පොසිටිව් විදියට කතා කරපු අපේ මේ මීඩියා වල ඉන්න ඉරුෂ. තදිම විශ්වාස කරා. ඒ කියන්නේ මට හැමදාම එක වෙලාවකදී කිව්වා ඒ කියන්නේ ඔයාගේ ඔයා සෑහෙන දුර ගමනක් යනවා කියලා. ඒ කියන්නේ අනිත් අයට පෙනිච්ච නැති යාට පෙනුණා ඔයාගේ ගමන ගැන. ඒ කියන්නේ අද වෙද්දි එයා කියපු දේ ඔයා හරි කියලා හුඟක් දුරට ඔප්පු කරලා තියෙනවා. So ඉරුෂ වැඩවලදී හම්බුනම කොහොමද? ඔකම මෙහෙම කියන්නත් ඕනි. ඉරුෂයියා තමයි ඔකට මට දැන් එන්න කියලා මගේ යාළුවෙක් තමයි කියලා තිබ්බේ. ඒ කියන්නේ මෙහෙමයි යා කියලා තිබුණා මෙහෙම ෆිල්ම් ස්ටාර් කියලා වැඩසටහන පටන් ගන්න. ඒකට ගර්ල්ස්ලා බොයිස්ලා හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි මම ඔකට ඇප්ලිකේෂන් එක දැම්මේ. මම ගියාට පස්සේ මට සතියක් දෙකක් යද්දි අපිට ඇත්තටම එපා වෙනවා. ඒ කියන්නේ මට මතකයි මුලින්ම ආව කට්ටිය පහු වෙද්දි ගොඩක් කට්ටිය අයින් වුණා. ඒ කියන්නේ ඒක ස්ට්‍රෙස් වැඩි, වියදම, ඒ දේවල් එක බද අපේ කාලේ අපිට මැනේජ් කරගන්න අමාරුයි. ඉතින් ඒ දේවල් එක මම අයින් වෙන්න හැදුවා දෙතුන් පාරකට වැඩිය. ඒ අයින් වෙන කිසිම අවස්ථාවක අයින් වෙන්න හදන කිසිම අවස්ථාවකදී මට ඉරුෂය තමයි යන්න දුන්නේ නැත්තේ. මට හැමදාම කිව්වේ නැහැ. ඔයාට මේක තමයි ඔයාගේ ටැලන්ට් එක පෙන්වන්න තියෙන හොඳම තැන. නංගි ඔයා මේ පොඩි කාලේ අල්ලගෙන හිටියොත් ඔයා යන ගමන ගැන ඔයාට හිතා ගන්න බැරි වෙයි. එයා හැමදාම මට ඒක කිව්වේ. හැබැයි ඊට පස්සේ එයා යම් කිසි කාලෙකදී ප්‍රෝග්‍රෑම් එක දාලා වෙනත් නාලිකාවකට යනවා. නමුත් හැබැයි එයා කියපු විදිහට එයා දැකපු විදිහට ෆිල්ම් ස්ටාර් එකේ අදටත් ඒ හිටපු අය අතරින් දැනට ඉහළින්ම ඉන්නේ මම කියලා මම හිතනවා. ඔව්. දැන් ඔයා ඊට පස්සේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඇක්ට් කරන්න ගන්න. ඊට පස්සේ ඔයාගේ කොයි මොමන්ට් එකේද ඔයාට හිතෙන්නේ දැන් මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ස්ටේබලයිස්ඩ් වුණා කියලා. ඒ වගේ මොමන්ට් එක කොයි වෙලාවෙද ඔයාට හිතුනේ? එහෙම නැත්නම් හිතිලා නෑ. ඒ කියන්නේ මෙහෙමයි. මට අර දවස් නැති තරම් වැඩ ගොඩාක් තියෙන කාලයක් කවදාවත් තිබිලා නැහැ. මම හැමදාම ඒ කියන්නේ අර ටෙලි නාට්‍යයක් දැන් මේ ළඟදී ටෙලි නාට්‍යයක් ආවම මම කියන්නේ මට මෙහෙම ටෙලි නාට්‍ය ගොඩාක් එනවා අපිට තෝරා බේර ගන්න තරම් ටෙලි නාට්‍ය දැන් එන්නේ නැහැ. නමුත් දැන් නම් මට තියෙනවා මෙහෙම මේ ටෙලි නාට්‍ය බාර ගන්න බැරි වෙන්න හේතු තියෙනවා. දැන් මම මැරි කරපු කෙනෙක්. එතකොට මං හස්බන්ඩ් ගැන හිතන්න ඕනි, මගේ ෆැමිලි එක ගැන කට්ටිය ගැන හිතන්න ඕනි. එහෙම දේවල් තියෙන වැඩක් බාරගත්තා. හැබැයි ඒ දවස්වල මට එහෙම දේවල් තිබුණේ නැහැ. එතකොට මට ඕනේ වැඩක් කරන්න අවස්ථාවක් තිබුණා. හැබැයි මම හිතේ මට නිකන් හිතුණා නම් හිතුනේ මේ ෆීල්ඩ් එකේ මම දැන් ස්ථාවරයි, මම දැන් හොඳ කෙනෙක්, මගේ නම හොඳට දන්න, මම දැන් මගේ නම රැක ගන්න ඕනි කියන තැන ඇති උනේ මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට සම්බන්ධ වුණාට පස්සේ. හුඟක් අය දැනගත්තා. ඔව්. ඊට පස්සේ මේන් චැලෙන්ජස් මොනවද ආවේ? ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වුණාට පස්සේ. ඔව් ඒක ඒ කියන්නේ දැන් මම විශේෂයෙන් කියන්න ඕනේ මගේ ෆැමිලි කියන්නේ මගේ පරම්පරාවේ කිසිම කෙනෙක් මේ ශාස්ත්‍රය සම්බන්ධ නැහැ.
එතකොට මම මේ ගැන ඉගෙනගෙන තිබුණෙත් නැහැ. ඒ කියන්නේ මම ඇක්ටිං කියන්නේ අපේ ඉස්කෝලේවත් ස්ටේජ් ඩ්‍රාමා, ඒ කියන්නේ ඩ්‍රාමා පැත්තේ කිසිම දෙයක් තිබුණේ නැහැ. එතකොට මම මේ පැත්ත ඉගෙනගෙනත් නැහැ. මේ පැත්තට එන්න කිසි බලාපොරොත්තුවක් තිබෙත් නැහැ. වෙනම පැත්තකින් ඒක වාසනාවට හම්බෙච්ච දෙයක් මට. එතකොට ගොඩක් චැලෙන්ජස් තිබුණා. මොකද අර කවුරුත් නැතුව, ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ කන්ටැක්ට් එකක් නැතුව, දැන් කිසිම කෙනෙක්ව දන්නේ නැතුව එනවයි කියන්නේ කැපිලි කෙටලි ගොඩාක් තැන්වලදී මුණ දෙන්න සිද්ධ වුණා. එතකොට අපි දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවානේ. කියන්නේ අපි ස්ක්‍රීන් එකකට ගියාම, කියන්නේ කැමරාව ඉදිරියේ වඩනම අපි දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ස්ටේජ් ඩ්‍රාමා කරපු කෙනෙක් නම් දන්නවා කැමරා ඇන්ගල් එක මොන වගේද, එයා කතා කරන්න ඕනේ මොනවද. දැන් හැබැයි මම මුලින්ම ෆිල්ම් එක කරන්න යනකොට කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. හැමදේම මම දැකලා පුරුදුනේ. ඒ කියන්නේ කවුරු හරි ඇක්ට් කරනකොට ඒක දිහා බලන් ඉඳලා, කවුරු හරි කතා කරද්දී ඒක දිහා බලන් ඉඳලා, හැමදේම බලන් ඉඳලා තමයි මම පුරුදුනේ. හැබැයි ඒ අවස්ථාවල සමහරට වැරදින අවස්ථාවල ගොඩාක්, ඒ කියන්නේ බැනුම් අහලා තියෙනවා, වැඩවලින් කැපිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් හැමදේම හොඳ විදියට තමයි මම දකින්නේ. ඇක්ටිං ෆීල්ඩ් එකේ ඉන්ස්පිරේෂනල් කැරක්ටර්ස් විදියට කාවද ගන්න? මං ඉස්සර ඉඳන් මාස දිල්හානි මැඩම්ට මං දන්නේ මම චූටි කාලේ ඉඳන් මම මාරම ආසයි. ඒ කියන්නේ අපි අපේ ඉදර පොඩි කාලේ ටීවී එකක් තිබුණේ නැහැ. හැබැයි අපිට ෆිල්ම්ස්, එයාලා එන ෆිල්ම්ස් අපි බලනවා. අනිවාර්යයෙන්ම අපේ ගමේ මොකක් හරි දෙයක් තිබුණාම අනිවාර්යයෙන් ෆිල්ම් එකක් පෙන්නනවා. ඉතින් ඒ දවස්වල ඉඳන් දිල්හානි මැඩම්ට ගොඩක් ආසයි. ඊට පස්සේ මට මගේ පළවෙනිම ෆිල්ම් එකේ, පාටක් නැති ආදිරයක් ෆිල්ම් එකේ එයාත් මගේ ක්ලාස් එකේ ටීචර් විදිහට වැඩ කරා. ඉතින් එයා මගේ ඉස්සරහා එක් කරනකොට එයාත් එක්ක ඇක්ට් කරන්න හම්බ වුණාම මං හිතේ මම මාර තැනකට ආවා. මාර මේ දෙයක් මට ලැබෙන්නේ යන ඒ වගේ දෙයක් මට හිතුණා. ඉතින් අදටත් මං එතුමියට ආදරෙයි, ගරු කරනවා. ඒ කට්ටිය කියන්නේ සීනියර් ආටිස්ට්ලා රංගපාන්න මට අවස්ථාව හම්බුනේ හැම තැනකදීම මට අර අක්කේ අයියේ කෙනෙකුට වඩා මිස් මැඩම් කියලා කතා කරන්න මම හරි කැමතියි. හැබැයි ඒක දැන් අපේ එයාලගේ තියෙන මේ හරි නිහතමානී ගතිය නිසා එයාලා කැමති නෑ එහෙම කතා කරනවට. හැබැයි මම කැමතියි කෙනෙක්ට කතා බහ කරනට උනත් හරි ගරු නම්බු විදිහට කතා කරන්න. මම අර නම කියලා කතා කරන්න ලේසියට එහෙම අවශ්‍ය නැහැ. අක්කේ අයියේ වගේ දේවල් තමයි කතා කරන්න කැමතියි. හැබැයි අපේ ෆීල්ඩ් එකේ ඉන්න හැටි මම කැමති නැති නිසා දැන් අර ගොඩක් වෙලාවට නමින් කතා කරන අවස්ථා තියෙනවා. ඇක්ටිං පැත්තෙන් ලොකු දෙයක් සෙට් එකේදී ඉගෙන ගත්තේ කාගෙන්ද? ඇක්ටිං ෆීල්ඩ් එකේ අපි ෆිල්ම් ස්ටාර් කාලේදී අපිට ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයා අපිට වර්ක්ෂොප් කරා. එතනත් තමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ. එතුමා තමයි අපිට කියලා දුන්නේ කැමරා ඇන්ගල්ස් මොනවාද, අපි වාඩි වෙන්න ඕනි හැටි, අපි කතා කරන්න ඕනි හැටි, එතකොට අපි මේ ශාස්ත්‍රයේ දිගටම ඉන්නවා නම් අපි කොහොමද හැසිරෙන්න ඕනි. ඒ හැමදේම මේ සර් තමයි කියලා දුන්නේ. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ෆිල්ම් ස්ටාර් එක ඇතුළේදී. ඒ කාලේදී මාස 10ක් අපි හිටියා. ඒ මාස 10 තමයි මම ගොඩාක් දේවල් ජීවිතේට එකතු කරගත්තා. හරි. ඒ ඇක්ටිං පැත්ත ගැන ඊටසේ ඔයා දැන් කතා කරන්න කැමති හුඟා on the moment කොහොමද happy වෙ මේ happiness එකේ මේ ඒ feeling එක කොහොමද ඔයා ජීවිතේට ලං කරගන්නේ කියලා? මං චතු රාජපක්ෂ කියලා කියන්නේ පුංචි කාලේ ඉඳන් ගොඩාක් දුක් විඳපු කෙනෙක්. ඒ කියන්නේ අපේ ෆැමිලි එකේ ඉඳන් අපිට එහෙම ලොකුවට සල්ලි තිබුණේ නැහැ. හැබැයි දැන් අපේ ෆැමිලි එකේ අපි හැමෝටම Tamanට ඕන දේවල් අරගෙන ඕන විදිහට ජීවත් වෙන්න වත්කමක් සාමාන්‍ය විදිහට තියෙනවා. හැබැයි දුක් විඳින්න ඕනි කාලේ හොඳටම උපරිම දුක් විඳා. ඉතින් මම හිතනවා දැන් මම ඉන්න විදිහත් එක්ක මට ඒ දවස්වල මං ඒ කාලෙත් එහෙම සතුටින් හිටියා නම් මුකුත් නැතිවත් මං හිතනවා දැන් තියෙන දේවල් එක මට සතුටින් ඉන්න බැරි කමක් නැහැ. ප්‍රශ්න එන්න පුළුවන් ජීවිතේට. අපි ඕනෙම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. පෙන්වන්න නැති වෙන අවස්ථා තියෙන ඕනේ තරම් පෙන්වන්නේ නැහැ කවුරුත්. හැබැයි අපි ඕනේ කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. ඕනේ කෙනෙක්ගේ ජීවිතේ. ඉතින් මේ දේවල් අපි මට නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණා මං හැමදාම හිතන්නේ ඒක මං කරලා තිබ්බ මොකක් හරි දෙයක් නිසා මම මේක ගෙවලා ඉවර කරන්න ඕනේ. මට මේක රිදෙන්න තිබ්බ අවස්ථාවක් මම මේ රිදීම බාර ගන්න ඕනේ. ඒ රිදීම රිදෙවුනාට පස්සේ මට ආයෙ හොඳ දවසක් එයි. එහෙම ඉතින් ඉඳක් දන්නේ මට ඇත්තටම ඒ කියන්නේ මම දුකින් දැන් සතියක් දුකින් හිටියොත් එහෙම සති 3-4ක් මට සතුටින් ඉන්න අවස්ථාව හම්බෙනවා. හැබැයි දුක් විඳින්න ඕන කාලේ උපරිම දුකින් ඉන්න අවස්ථාවත් එනවා. ඉතින් ජීවිතය කියන්නේ ඒක තමයි. manifesting universe එක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ලොකුවටම තියෙනවා. මොකද ඔයා කරන්නේ සාමාන්‍යයෙන්? ඒකට එක්සර්සයිස් එකක් විදියද? එහෙම නැහැ. මම හැබැයි මෙහෙමයි. මම බුදුන් කියන්නේ මම ආගම විශ්වාස කරනවා. මම අදහන ආගම. හැබැයි මම බෞද්ධ වුණාට මම පල්ලි යනවා. මගේ යාළුවොත් එක්ක මම පල්ලි යනවා. මම මේ දේවල් විශ්වාස කරනවා. මම පින්පව් කියන දේ මම ගොඩක් විශ්වාස කරනවා. මම පොඩි කාලේ දුකින් මම ගියාත්මේ කරපු පව් පින්වල ප්‍රතිඵලයක් විදිහට. ඒතර මම දැන් මේ වෙනකොට මම හොඳ තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ කරපු පින්වල ප්‍රතිඵලයක් විදිහට. මම එහෙම තමයි හිතන්නේ. ඉතින් අදටත් මට හම්බ වෙන දේෙන් මට ලැබිලා තියෙන දේවල් වලින් මම මගේ අවට ඉන්න අයට සහ නැති බැලයට උදව් කරන එක මම හරිම ආස දෙයක්. දැන් ගොඩක් අය කියනවා දැන් පහුගිය දවස්වල මට මතකයි මම බර්ත්ඩේ එකට ඔය
මේ ඒ වගේ අනාථ නිවාසයකට මම පොඩි වැඩක් කරා. හැබැයි මම ඒක දැන් අපි මට YouTube channel එකක් තියෙනවා. අපි ඒක YouTube එකේ දැම්මට පස්සේ මිනිස්සු කෙනා පින් කරලා ඒවා පබ්ලික් කරන්න එපා කියලා. ඊට පස්සේ මම ඒක කරන එක නතර කරා. ඊට පස්සේ දැන් මගේ බර්ත්ඩේ එකට දැන් අපි මේ දේවල් නොකරන්නේ නෑනේ. අපි කරනවා. අපිට පුළුවන් හැමස් හැබැයි අපිට හැම වෙලාවෙම මේක කරන්න බෑ. ඒතකොට දැන් මිනිස්සු බනින්න නිසා අපි ඒක දැන් දාන්නේ නෑනේ. ඊට පස්සේ අපි එන්ජොයි කරන අවස්ථා තියෙනවානේ. ඊට පස්සේ මිනිස්සු බනින්න පටන් ගන්නවා. කනවා, බොනවා, අරව ගන්නවා, මේව ගන්නවා. ඇයි ඔයාලට බැරි අර අසරණ මිනිස්සුන්ට මේව කරන්න කියලා. මට තේරෙන්නේ නැහැ. මිනිස්සු මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ අපි දැන් එහෙම දෙයක් කරා කියලා අපි සෝෂල් මීඩියා වල ඒක දැම්මොත් එම් බනිනවා ආ දේවල් කරලා මේක මේ මිනිස්සුන්ට පේන්න කරපු දෙයක් කියලා. හැබැයි අපි මේ දේවල් කාටවත් පේන්නේ නැති වෙන්න කරොත් එහෙම යාලා හිතන්නේ කාලා බීලා හම්බ කරන හැම සතෙම මෙහෙම වියදම් කරනවා, ජොලි කරනවා, අසරණ මිනිස්සෙට නැති බැරි කෙනෙක්ට උදව් කරන්නේ නැහැ කියලා. ඒක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. ඒක ඒ සෝෂල් මීඩියා වල කමෙන්ට්ස් බැක්ලෑෂස් ඔයා ලයිෆ් එකට නෙගටිව් ෆෝමට් එකක් විදිහට ගන්නවද? ඒක නැත්නම් ඒක අතල්ලා දාන්න. කාලයක් තිබුණා හිත රිදුන අවස්ථාව. එහෙමයි මගේ ජීවිතේ මට එහෙම ගොඩක් නෙගටිව් කමෙන්ට්ස් ඇවිත් නැහැ. අද වෙනකන් ඉදිරියට එයිද කියන්න දන්නේ නැහැ. අද වෙනකන් එහෙම ඇවිත් නැහැ. ඔය YouTube එකේ ඔය පොඩි පොඩි දේවල් හැරෙන්න. සමහර වෙලාවට හිත රිදෙනවා. අපි මිනිස්සුයෝනේ. ගොඩක් වෙලාවට එහෙම කවුරු හරි දැම්මොත් මම හිතනවා දැන් මම මගේ ජීවිතේට මම කිසිම කෙනෙක්ට මට ෆේක් accounts මුකුත් නැහැ. මගේ ෆෝන් එක ඕනි කෙනෙක්ට මට බලන්න දෙන්න පුළුවන්. මගේ ෆෝන් එකේ කිසිම දෙයක් නැහැ. accounts එකේ මුකුත් නැහැ. මම කවදාවත් මගේ ෆෝන් එකකින් කිසිම කෙනෙක්ට කමෙන්ට් එකක්, ඒ කියන්නේ මගේ වෙලාව තප්පර 10ක් හරි වෙන් කරලා මම කාටවත් බැනලා කාගේවත් හිතක් රිදෙන්න කමෙන්ට් එකක් දාලා නැහැ. මම දන්නවා ඒක තව කෙනෙක්ට දැන් මට කොච්චර යාගෙන තරහක් තිබුණත් මට සමහර අය ගැන මාර තරහයි. ඒ කියන්නේ ඇයි මෙයා මෙහෙම දෙයක් කරන්නේ? ඇයි මෙයා මෙහෙම මට කරේ කියලා. හැබැයි මාර තරහයි. මං හිතනවා කවදා හරි මෙයාට කවදා හරි මේක තේරෙයි. මම මෙයාට කවදා හරි පාඩමක් ගන්නවා කියන හිතේ තියෙනවා. හැබැයි මම අද වෙනකන් කවදාවත් එයාට කමෙන්ට් එකක්වත් දාන්නේ නැහැ. මම හිතනවා එයා ඒ කරපු දෙයට එයාට කොහින් හරි ඒක ඒ විඳවීම එයාට ලැබෙයි. ඒ කියන්නේ එයා ඒ කරේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක එයාට කොහෙදි හරි ඒක හම්බ වෙයි. හැබැයි මම කරන්න ගියොත් ඒක මම හිතනවා ඒක මට හරි නෑ කියලා. මං අදටත් කවදාවත් මම කාටවත් එහෙම හිංසාවක් වන විදිහට, කාගවත් හිතක් රිදෙන විදිහට, කාගවත් හිතක් කැඩෙන විදිහට කිසිම කෙනෙක්ට වචනයක්වත් ටයිප් කරපු නැති කෙනෙක්. හැබැයි මට එහෙම දැම්මට පස්සේ මම හිතන්නේ මිනිස්සුන්ට ඇත්තට මෙහෙම වෙලා තියෙනවද නේ මෙහෙම දේවල් දාන්න, මෙහෙම දේවල් කියන්න. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඔය සෝෂල් මීඩියා කැලඹුව සිද්ධියක් තිබුණා. ඉතින් ඒකෙදිත් මම බැලුවේ මිනිස්සුන්ට ඇත්තටම දේවල් දන්නවා. අපි කොච්චර යාළුවෝ ගැන දේවල් දන්නවද? තමන්ගේ යාළුවෝ ළඟින් හිටියම මොනවද අපි නොදන්නේ. හැබැයි එහෙමයි කියලා එයා මට මොකක් හරි දෙයක් කර පළියට මගේ මොකක් හරි පර්සනල් දෙයක් කිව්ව පළියට එයාගේ දේවල් එළියට ඇදලා කියන්න තරම් මම පහත් මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ තියරිය. Okay. දැන් ඔයා දැන් වැඩ කරන්නේ ගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා ළඟින්ම වැඩ කරපු beauticians and fashion designers ලා හුඟක් ඇති. එහෙම වැඩ කරාට පස්සේ ඔයාගේ ක්‍රියේට් වෙච්ච ඔයාට මතක තියෙන හොඳම ලුක් එක මොකක්ද? එහෙම කියන්න බෑ. ඒක තරහ වෙයි නේද? හරි ඒ හොඳම දෙක තුනක්. ඔව් විශේෂයෙන්ම මං හිතන්නේ මාව ලස්සනටම දකින්න පුළුවන් උදාර මල්ෂාන්. ඒ වගේම ඩැන්ඩි අක්කි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම සුරංග ආකාශ්, ඒ වගේම හර්ෂණ. මම ගොඩාක් අයගෙන් මේකප් දාපු කෙනෙක් නෙවෙයි. එහෙම මම යන්නේ හදිස්සියේ දැන් මට මේ වගේ දෙයකදී මේකප් එකක් සැලොන් එකට ගිහින් දාගන්න ඕනි කියලා හිතුණොත් මම ඔය මට අවශ්‍ය ටික දෙනාට කතා කරලා ඒ කට්ටිය බිසි නම් මමම දාගන්නවා. ඕනේ තරම් ප්‍රොමෝෂන් වලට මෙහෙම මේකප් දාන්න එන්න කියලා කොට මම යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මගේ ලොකු කමක්වත් එහෙම මොකුත් නෙවෙයි. හැබැයි අර අපිට සෙට් වෙන දෙයක් තියෙනවනේ. අපිට කෙනෙක් මූණට මේකප් එකක් දැම්මට පස්සේ අනිත් කෙනා අපි දන්නවා අපිට කවුරු දැක්කොත් කොච්චර කැතුණත් අපි ලස්සනයි කියලා කියනවා. දැන් අද මම සමහරට අද මගේ ලුක් එක කැතුණත් අපිට කියන්නේ නෑ අද ඔයා හරි නෑ යන්නේ කියලා අපි කියන්නේ නෑනේ. හැබැයි මට ඇස් දෙකක් තියෙනවනේ මම දකින්නවනේ. ඉතින් මම ඒ හින්දා හිතන අර ටික දෙනා තමයි මාව ලස්සන කරලා තියෙන්නේ. කොස්ටියුම් පැත්තෙන් ගත්තොත් ඔයා මාස 10ක් විතර අපිට ඇඳුම් හැදුවා. දැනටත් ෂූට්ස් වලට හදනවා. ඉතින් ඔයාට ලස්සන හැත් තියෙනවා. ඔයා වෙනම විදිහකනේ. ඒ අරුණම මම එදිනෙදා යන ඉවෙන්ට්ස් වලට නිතරම යනේවට නිලංකා ආන්ටි නිසලේ නංගි නුවන් අයියා ඒ වගේ මමාල් මල්ලි ඒ ටික දෙනාගෙන් තමයි ඇඳුම් කරලා තියෙන්නේ. එතන සීමිත පිරිසක් තමයි ඉන්නේ. දැන් හරි. ඔයා මට කියන්න මට මේ සිග්නල් එක හම්බුණා. ටයිම් මැනේජ්මන්ට්. හරි මම වගේ අන්තිම ප්‍රශ්න දෙකක් අහන්න. හරිද? පළවෙනි එක ඔයා චතුරාජපක්ෂ විදියට මේ වෙලාවේ ලෝකෙට පණිවිඩයක් දෙන්න ඕන. වොයිස් නෝට් එකක් විදියට. ඔයා මොකද්ද දෙන පණිවිඩය? මම කියන්නේ අපි හැමෝම මිනිස්සයෝ. අපි හැමෝම අතින් වැරදි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට ඒක
මට ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ ඇත්තටම උනේ කොයි විදිහටද කියන දේ දන්නේ මම. ඔයා පිටදී බලනකොට ඒ බලන කෙනා දන්නේ ඇත්තටම උනේ මේකද. දැන් අපි නිකමට කියමු ඔයයි මමයි මෙතන රහසක් කතා කරනවා. ඒ රහස කතා කරන්නේ සමහරට අපි දෙන්නට අදාළ නොවන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දිහා බලන් ඉන්න කෙනාට දෙන්න පුළුවන් මේ දෙන්න සෙට් වෙලා මේ දෙන්න රහස් කියන මේ දෙන්න මොකක් හරි තියෙනවා. මම කියන්නේ පිටතින් දැකලා කාවත් නිගමනය කරන්න එපා. කාටවත් ජජ්මන්ට් දෙන්න යන්න එපා. ජජ් කරන්න එපා. තමන්ගේ ජීවිතේ අපි කොච්චර යාළුවෙක් ආශ්‍රය කරත් සමහරට අපි අර නොකියන දේවල් බොහොමයි. කියන දේවල් වලට නොකියන දේවල් බොහොමයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් තමන්ගේ ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් මෙයාගේ ජීවිත කතාව මම දන්නවා කියලා ඒක වැරදි. මෙයාගේ හැමදේම මම දන්නවා කියලා හිතුවත් ඒක වැරදි. ඒක මම විතරක් නෙවෙයි මේ දකින්න කෙනා බලන කෙනාත් එහෙම වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ඇතුලේ වෙන දේවල් වෙච්ච දේවල් දන්නේ තමන් ඇර වෙන කවුරුත් නෙවෙයි. ඒ නිසා කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ව ජජ් කරන්න යන්න එපා කියලා තමයි මට කියන්න තියෙන්නේ. Okay. අන්තිම ප්‍රශ්නේ. ඔයාට කතා මම මේක පොඩ්කාස්ට් සීරීස් එක ප්ලෑන් කරද්දි පැරිස් වල ඉඳිම මම ඔයාට කෝල් කරා. ඊට පස්සේ ඔයාට ටක් ගාලා ඕකේ කියලා කිව්වා. මේ ඒ ඕකේ කියන්නේ හේතු වෙච්ච ඒ හේතුවයි. අද කන්වර්සේෂන් එක ගැනයි මොකද්ද හිතන්නේ? ඔව් පුෂානේ මම මේ අවුරුදු 3කට විතර පස්සේ තමයි YouTube මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. මට ගොඩාක් අය කතා කරලා තියෙන පහුගිය දවස්වල සමහරට මේක ටෙලිකාස්ට් රිලීස් වුණාට පස්සේ ගොඩක් අය තරහ වෙයි. මොකද ගොඩක් අය කතා කරනවා. නිතරම කතා කරනවා. මම හිතන්නේ YouTube channel වලින් ඉතාම සීමිත ප්‍රමාණය මම හිතන්නේ 3ක් හරි 4ක් හරි මම කරලා තියෙන්නේ. ලහිරු අයියාගේ ඒ වගේම කැලුම් අයියාගේ මේ ඊට පස්සේ තමයි ඔයාගේ කරන්නේ. ඉතින් සමහර අවස්ථාවල කාර්ය බහුලයි ඒකත් එක්ක යන්න වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා මට ගියාට මට වැඩක් නැහැ. මම යන්න ඕනිද? ඒක යන්න මම මේ චතු රාජපක්ෂා මම මේකට ගියත් මට වැඩක් එහෙම නෙවෙයි. හැබැයි මට ඒකට ගිහින් කතා කරන්න මට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම එතනට ගියයි කියලා මට ලැබෙන දෙයක් නැහැ. දැන් මම කියන්නේ මට මේකෙන් සල්ලි හම්බ වෙන්න ඕනි මට තෑගි හම්බ වෙන්න. ඒක නෙවෙයි. හැබැයි මට ඕනි මිනිස්සුන්ට දෙයක් අපිට තේරුම් කරන්න පුළුවන් නම් මනුස්සයෙක්ට දෙයක් අපේ මේ කතා බහ අහලා මොකක් හරි දෙයක් ඔලුවට ගන්න පුළුවන් නම් මම හිතන එහෙම තැනකට තමයි අපි යන්න ඕනේ. ඉතින් ඔයා කතා කරද්දි මම හිතුවේ ඔයා කවදාවත් කියන්නේ කෙනෙක්ට අපහාස වෙන විදිහට කවදාවත් මගෙත් එක්ක කතා කරලා නැහැ. ඒ හිටපු කාලේ පුරාම අපි දින 2016 ඉඳන් දැන් අද 2025 වෙද්දිත් අපි ඒක හැමදාම කතා නොකලට හැමදාම මැසේජ් නොකලට ඒ තිබුණ ඒ යාළුකම ඒ ෆිට් එක තාම අද වෙනකන් තියෙනවනේ. ඉතින් මම හිතුවා අනිවාර්යෙන්ම ඔයා කතා කරොත් ඒකට මම යන්න ඕනේ. මොකද ඒ දවස්වල ෆිල්ම් ස්ටාර් කාලේ හිටපු අයගෙන් ටික දෙනයි මම ආශ්‍රය කරන්නේ. එතනින් කෙනෙක් තමයි ඔයා. ඉතින් මම හිතුවා අනිවාර්යෙන් ඒකට මම සහභාගී වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අද ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතුනේ දැන් ආවට පස්සේ? මං හිතුවා මගේ ස්ට්‍රෙස් පොඩ්ඩක් රිලීස් කරන්න කොහෙද? අපේ හිතේ තියෙන දේවල් අපිට සෝෂල් මීඩියා දාන්න බෑනේ. ඔව්. අපිට කියන්න ඕනේ අපිට කෙලින් කියන්නත් බෑ සමහර අවස්ථාවලදී. ඉතින් මං හිතනවා මට කෙනෙක්ට දෙයක් කියා ගන්න තිබුණා නම් කාට හරි දෙයක් කියන්න තිබුණා නම් මට මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ඒක කියන්න පුළුවන් වුණා. ඒ වගේම ගොඩක් අය සමහර පොඩි වචනයක් අල්ලගෙන බනින්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වචනයක් කියුණා නම් සමා වෙන්න කාටවත් ගරහන්න කාටවත් බනින්න කාගේවත් හිතට ඉද්දන්න නෙවෙයි එහෙම කිව්වේ. මගේ හිතට දැනෙන දේ සහ මම ලබාගත් අත්දැකීම් එක තමයි මම කතා කරේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. හරිම පොඩි වෙලාව ඉක්මනින් වෙලාව ගියා දැනුන්නේ නැහැ. මම හිතනවා මේ ඔයාට අවශ්‍ය වචන කීපය කරුණු කීපය මගෙන් කියවෙන්නේ නැති කියලා. ඉතින් thank you so much මට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කළාට. thank you so much කියපු ගමන් ප්‍රෝග්‍රෑම් එකට ආවට ආරාධනාව පිළිගත්තට ඒ වගේම තමයි අර ඔයා කියන කැරක්ටර් එක අර මම ඇඩ්මයර් කරන්නේ. ඒ කියන්නේ කම්පිටිෂන් එකේ දැකමු ශතුම තමයි මේ අවුරුදු ගානකට පස්සේ ඉන්ඩස්ට්‍රි එකේදීත් හම්බෙන්නේ. ඒකේ වෙනසක් වෙලා නැහැ ඔයාගේ. ඉතින් ඒ වගේ හරි හම්බල්නස් එකක් තියෙනවා ඔයාගේ. ඉතින් ඒකට අපි ආස. ඉතින් ඒ වගේ මේ කැරක්ටරිස්ටික්ස් හරි අඩුයි. ඒ ඩිසිප්ලින් එක අඩුයි. කෙනෙක්ගේ සීනියර්ස්ලට රෙස්පෙක්ට් කරනවා කියලා කිව්වා. අද ඒක හුඟක් අඩු. ජෙනරේෂන් එකේ හුඟක් අඩු දෙයක්. ඒක නැති වීගෙන යන දෙයක්. ඉතින් ඒ වගේ ක්වොලිටිස් තව තියෙන එක හුඟක්ම හොඳයි. ඉතින් thank you so much අපි මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට and ඒව ඔයාගේ ස්ටෝරි එක ෂෙයා කරගත්තට thank you. මේ ඉතින් till next week I hope that we all have a great conversation to memorize and ඉතින් අපි ඊළඟ සතියේ තවත් අලුත් ගෙස් කෙනෙක් එක්ක යාගේ ලයිෆ් ස්ටෝරි එක ෂෙයා කරගමු. ඉතින් මේ අද එකතු වුණාට චතු again thank you so much. ඉතින් this was chit chat with Kushan and till that love yourself till we meet next time and thank you.